යුත්ෆුල් ගලෝ ස්කින් එකක් තියාගන්න මොනවදවා කරන්න ඕන ජාති. අපි මුලින්ම පටන්ගම ස්කින් කෑ රෝටින්නේ පලවෙනිටම ඔය පටන්ගන්න කෙනෙක්නම් විස්කින් කෑ රෝටින් එකක් නැත්තම් ඇදදිවාගේ ස්කින් එක ඩැමේජලා බැරිියස් ඩැමේජලා ්‍රීටමට පටන්ගන්න කෙනෙක්න කලේන්ස එකක් විදිට ජෙන්ටලි ස්කින් කලින්ස එකක් යස් කරන්න හැබැයි මේක බ්‍රන්ඩ වෙන්ඩ මෝන ජෙන්ටලි ස්කින් කලන්ස එක තියනවන මේන් ඉන්ග්‍රඩට තිබ ඇති හොඳටම ජෙන්ටලි ස්කින් එක කලෙන්ස වුණහම ඇති සකන්ටිං එක්ස්පොලියේට එකක් සතියට දවස් දෙක උදේවරුව යස් කරන්න පුළුවන් මේන්ම දේවල්ටික විටමින්සි ප්‍රටිනොයිඩ් ඒවගේම අනිකුත් සන්ස්ක්‍රීන් AHA එක්ස්පොලියේටස් වර්ගටික යස් කරන්න පුළුව ම මේ කියපටිකගේ රෝටින් එකට වාට ගැලපෙන කාරට දාගන්න පුළන් ඔයාගේ හෙල්කයා ප්‍රොෆෙෂනල් කෙනාව හම්බෙලා ඊළඟට ලයිස්ටයිල් එක ලයිස්ටයිල් වයිස් ගත්තහම ඔයාගේ ලයිස්ටයිල් එක ස්ට්‍රෙස් එක මේන්ටේන් කරන්න ඕනේ වා මෙඩිටේෂන් කරන්න පුළුවන් වාගේ ජොබ් එකවාට වෙරි ස්ට්‍රෙස් පොල්ලන් ස්ට්‍රෙස් නැතිවිදිකට හදාගන්න පුළුවන් මෙඩිටේෂන් මේන්ම ඉම්පෝර්ටන් යුත්ෆුල් ස්කින් එකක් වාට තියාගන්න ඊළඟට වාගේ ඩ්‍රිංකින් ඇන් ඊටබල් දේවල් ඩ්‍රිංකින් වලදි වෝට ලීටස් 3-4 ලීටස් තියාගන්න ට්‍රයි කරන්න 2-3 වනත් ඇති නමුත් ලංකාව අපේ ඒට් වැඩිහින්ද 3-4 යන්න පුළුවන්න ඉතා වැදගත් තිබාවෙන හැම වෙලේකම කාබනේට ඩ්‍රිංක්ස් නැතුව වෝට ඒවෝට ඇප්ලයි කරගන්න එක මින්රල් වුනත් හොඳ කෑම ජාතිටික විශේෂයෙන්ම රයිස් කොත්තු වගේ අපිට හම්බෙන ඉතා ෆ්‍රයිඩ් දේව ටබල් ඩීප් ෆ්‍රයිඩ් දේවා ඉන් කරන්න ඕනේ සුගරිච්චේ වතා සුගරි අයිටම්ස් දේවල්ටි අඩු කරන්න ඕනේ ෆයිබඩයට් ඒ වගේම ප්‍රෝටීන් ඒ වගේම ඔමෙග 3 තියෙන ෆිෂ් වගේවා විශේෂයෙන්ම ඔයාගේ කෑමට ඇඩ් කරගන්න